අපි අද මෙන්න මේ ඔරියෝ බිස්කට් කේක් කී ටැග් එක හදනවා. ඉතින් මේක හදන්න අපිට ඕන වෙන Apple thread එකේ T10 යාන් එකෙන් තමයි හැදුවේ. මේකට මට ඕන වෙනවා මම මෙතන ගත්තේ නම්බර් 2.5 කටුව. ඊට පස්සේ අපිට ඕන වෙනවා key chain. ඊට පස්සේ නීඩල් එකක් ඕන වෙනවා. ඊට පස්සේ ග්ලූ ගන් එකක් ඕන වෙනවා. අපි බලමු කොහොමද මේක හදන්නේ. ඒ වගේම මේ T10 යාන් එකේ white color ඕන වෙනවා. මම මෙතනදී නූල් දෙකක් එකට කරලායි හදන්නේ. මේ ඇතුලේ අපිට තියෙන මේ ඇතුලේ ක්‍රීම් එක හදාගන්න මේක ඕන වෙනවා. මුලින්ම අපි මේ විදිහට මැජික් රින් එක දා ගන්නවා. මැජික් රින් එක දාලා මේකට චේන් 3ක් දානවා. ඊට පස්සේ මේකට අපි පුරවනවා ඩබල් ක්‍රොචට් 12ක්. මේ චේන් 3ත් අපි එකක් විදිහට ගණන් ගන්නවා. එතකොට 1යි 2යි 3යි 4යි 5යි හරි. දැන් 12ක් දාලා අපි මේක මෙහෙම ඇදලා මේක මෙහෙම මෙතන රවුම් පොඩි කරලා මේක අපි මේකට ජොයින් කරනවා. දැන් අපි අර 4 වෙනි චේන් එකෙන් තමයි ඒක ජොයින් කරන්නේ. මේ විදිහට ස්ලිප් එකක් දාලා අපි උඩට චේන් 3ක් 1යි 2යි 3යි අපි එතනටම තව ඩබල් ක්‍රොචට් එකක් දා ගන්නවා. ඊට පස්සේ අපි ඊළඟ එකට ඩබල් ක්‍රොචට් 2යි මේක ඔයාලට මේ මිල් කොටන් යාන් එකෙනුත් කරන්න පුළුවන්. ඕනම යාන් එකකින් කරන්න පුළුවන්. දැන් මේ හැම 12ක් අපි හදාගත්ත මේවා 12ටම අපි 2 ගානේ දාගෙන යනවා. ඩබල් ක්‍රොචට් 2 ගානේ එකකට 24යි ඔක්කොම එකකට 2 ගානේ. ඊට පස්සේ අපි මේකට ජොයින් කරනවා. මේ විදිහට ස්ලිප් කරලා චේන් එකක් දානවා උඩට. ඊට පස්සේ මේ හැම එකටම එහෙම දාගෙන යනවා. සිංගල් ක්‍රොචට් මේ විදිහට එකයි ඊට පස්සේ චේන් එකයි ඊළඟ මේ පොයින්ට් එකට සිංගල් ක්‍රොචට් එකයි චේන් එකයි මේකට එකයි චේන් එකයි ඒ විදිහට හැම මේ 24ටම චේන් එකක් දාලා එක සිංගල් ක්‍රොචට් එකක් දානවා. ඒ විදිහට රවුමටම යනවා. හරි දැන් මේ අවසාන එක චේන් එකක් දාලා අවසාන එකටත් අපි මෙහෙම සිංගල් ක්‍රොචට් එකක් දාලා තව චේන් එකක් දාලා තමයි මෙතනට ස්ලිප් එකක් දාගන්නේ අපි. පටන් ගත්ත තැනට ස්ලිප් නොට් එකක් දාලා මේ විදිහට චේන් එකක් දාලා අපි නූල අයින් කරනවා චුට්ටක් දිග තියලා මේ විදිහට නූල මෙහෙම ඇදලා අරගෙන මේ නූල ඒ විදිහට අපි දෙකක් හදා ගන්නවා. එක චේන් එකක්ම ඊට පස්සේ මේ දෙක එකට මෙහෙම ගැට ගැහුවත් කමන්නේ. මොකද අපි මෙතන ඇතුළට අපි ග්ලූ ගන් එකෙන් මේක මේ ගම් ගාලා අලවනවත් එක්ක ඒ වගේම මේක මහනවත් එක්ක ඒ නිසා ගැලවෙන්නේ නැහැ. වයිට් එකත් එහෙමයි. එහෙම ඒ විදිහටම කරගෙන යන්න තියෙන්නේ. අර අවසාන රවුම නැතුව ඉතුරු රවුම් දෙක විතරයි කරන්නේ වයිට් එක හදද්දී. චේන් 3යි
මේක ඇතුළට ඩබල් ක්‍රොචට් 12යි. මේක 12ක් පුරවලා නූල් අපි ඇදලා ටයිට් කරලා මෙතනටම මේක ස්ලිප් කරලා මේක රවුමක් බවට පත් කර ගන්නවා. ඊට පස්සේ අපි නැවත චේන් 3ක් උඩට ඊට පස්සේ අර කලින් එකේ වගේම මේකෙත් උඩට මේ එකකට දෙක ගානේ ඩබල් ක්‍රොචට් ඔක්කොම 24ක් වෙන්න හදා ගන්න ඕනේ. මේ විදිහට එකකට දෙක ගන්න. මේ නූල් අයින් කරලා මේක මෙතනට දානවා. පළවෙනි එකට දාලා මේ විදිහට අරගෙන මේක මේකට දාලා මේකට මම පොඩි කටුවක් යූස් කරනවා. මේක මෙහෙම මෙතන තියෙන මේ චේන් එකේ අවසන් මේ අන්තිමට කරපු එකේ මෙන්න මේ කොටසට දාලා මේ නූල මෙහෙම ඇදලා ගන්නවා. එතකොට අපිට මේක ඉවර කරපු තැනක් අර පටන් ගත්ත තැන හොයාගන්න බැරි වෙන්නේ. මේ විදිහට ඉවර කරනවා. ඒකත් මේ විදිහටම දාලා මේක දැන් අපි බලමු මේක ජොයින්ට් කරන විදිහ. මුලින්ම මේකට ග්ලූ දාලා විදිහට බිස්කට් එකක් අරගෙන මේකේ මේ පැත්ත තියෙන්නේ අපේ නූල් කැලි තියෙන පැත්තට මේක තියලා මෙහෙම අලවනවා. අලලා ඊට පස්සේ අපි මේකට නැවත මේ පැත්තට ග්ලූ දාලා තව එකක් අරගෙන මේකෙත් මේ නූල තියෙන පැත්තනේ අනිත් පැත්ත උඩට හිටින්න මෙහෙම හලයි. තියෙනවා අපිට බිස්කට් එක දැන්. මේ විදිහට මේක මම ෂුවර් නැති නිසා මේ ග්ලූ එකෙන් ගැලවෙයි කියලා හිතලා මම මේක ඉදි කටුවෙනුත් පොඩ්ඩක් මහගන්නවා. මේ විදිහට බ්ලැක් කලර් නූලකින් මේක පොඩ්ඩක් පේන්නේ නැති විදිහට ඒක වැඩි ආරක්ෂාවට එහෙම කරන එක හොඳයි. මොකද ග්ලූ සමහර ඒවා ගැලවෙනවා. හොඳම ග්ලූ ගන්න එකකින් කරනවා නම් ප්‍රශ්නයක් නැහැ. මගේ ග්ලූ එක පොඩ්ඩක් පරණ නිසා මම ඒක ෂුවර් කරන්නේ නැහැ. මම මේක දිගටම වටේම මහ ගන්නවා. ඊට පස්සේ තමයි අපි මේ විදිහට මේ චේන් එකක් දාලා ඉතින් මේ විදිහට මේ බිස්කට් දෙපැත්තේ තියෙන බිස්කට් දෙකයි අර ක්‍රීම් එකයි ඒ තුනම අහුවෙන්න තුනේම නූල් පටවල් අහුවෙන විදිහ තමයි මේ කී චේන් එක හයි කරන්නේ. ඊට පස්සේ හයි කරලා මේ විදිහට දාලා මේ පොඩි අඬුවකින් එක මේව කරගන්න පුළුවන්. ඉතින් ওই විදිහට පුංචි දේවල් පොඩි කී ටැග් හදලා වාට පැකට් කරලා කඩේකට උනත් දාලා පොඩි ආදායමක් හොයාගන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් දිගටම රැඳිලා ඉන්න මම දිගටම මේ වගේ පුංචි වීඩියෝස් ගේනවා. thank you මගේ වීඩියෝස් බලන ඔයාලා හැමෝටම subscribe කරලා ළඟම තියෙන bell button එක click කරලා තියාගන්න. දිගටම අපිත් එක්ක ඉන්න. Let's order my product. If interested, you can contact me at the phone number listed. Thank you. Let's order my product. If interested, you can contact me at the phone number listed.